හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නැහැ. පාටකුරුල්ලෝ සති දවස් 5ම ඔයාලා ආසාවෙන් ඒ වගේම සමහර වෙලාවට ටිකක් විතර එපාවීමකින් යුතුව බලපු පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ අපි හැමෝම බලාගෙන හිටපු හොඳම පාට් එකට ඒ කියන්නේ කෙවින්ගේ බොරුව එළි වුණු දවස. කොහොමුණත් කෙවින්ට හිතාගෙන හිටපු විදිහට තමන්ගේ බොරුව එලි කරන්න බැරි වුණා. ඒකට නුරාන් පැනලා නුරාන් අමුතුම ආතල්ලයක් දෙනවා. හැබැයි මේ කතාව සෑහෙන කාලයක් එකම බොරුව මත්තේ එකම බොරුව උඩ තව බොරු ගොඩාක් කිය ඇතිච්ච එක නම් අවංකවම එච්චර සතුටට කාරණයක් නෙවෙයි. මොකද කෙවින් මංජිත පටල කරපු ඒ බොරුව ගොඩක් ඇදුනා වැඩි. හැබැයි කොහොමුණත් දැන් ඒක ඉවරයි. ඒ වුණාට අපිට හිතුනේ මේ කතාව දැන්වත් ඉවර වෙයි කියලා. හැබැයි කෙවින්ගේ රහස එළි වුණාට පස්සේ නුරාන් එක තැනක කියනවා මේ තාම වැඩේ පළවෙනි පේස් එක පළවෙනි පිම්ම විතරයි කියලා. ඒ කියන්නේ නුරාන්ගේ හිතේ තව ලොකු දේවල් ටිකක් මේ කෙවින්ට ඒ වගේම කෙවින්ගේ ෆැමිලි එකට කරන්න හිතාගෙන ඉන්නවා. අපි දන්නේ නැහැ මොනවද කියලා. කොහොමුණත් මේ යන විදිහට නම් මේ කතාව ඉක්මනට ඉවර වෙන එකක් නැහැ. මොකද අවසානයේදී ඇත්තටම කෙවින් සහ නිම්නාවි කියන දෙන්න එකතු වෙන්න ඕනේ. මංජිත දියුණු වෙන්න ඕනේ. ඒ වගේම තමයි කෙවින්ගේ යාළුවෝ මංජිතගේ ලොකු බ්‍රදර් ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. හැමෝම එකට එකතු වෙලා හොඳ ලස්සන ගේමක් ගහනවා දකින්න අපි හරිම ආසයි. මේ කතාව අපි බලන්නේ අන්න ඒක නිසා. ඉතින් ඔයාලට හිතෙන දේ මොනවද? මේ කතාව ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද? ඇත්තටම මේ කතාව ඉස්සරහට ඉක්මනට ඉවර වෙයිද? එහෙම නැත්නම් තව සෑහෙන කාලයක් ඇති තවත් අලුත් බොරුවක් එකතු වෙයිද? ඔයාලට හිතන දේ අපිට කියන්න. අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඔයාලට සුබ දවසක්.